පොඩ්ඩක් මේ ෆොටෝ එක හොඳට බලන්නකෝ. මේ පේන්නේ සෙනසුරුගේ චන්ද්‍රයෙක්ගෙන් අවකාශයට විසිවන ජල වාෂ්ප ධාරා කිව්වත් ඔබ විශ්වාස කරනවද? ඔව්. මේ තියෙන්නේ කැසිනි අභ්‍යවකාශ යානය මගින් ලබාගත් සෙනසුරු ග්‍රහයාගේ එන්සෙලාඩස් කියන චන්ද්‍රයාගේ දකුණු ද්‍රව්‍ය ඡායාරූපයක්. ඇත්තටම මේකේ එහි පෘෂ්ඨයෙන් ඉවතට විසිවෙනවා පේන්නේ ජල වාෂ්ප ධාරාවන්. ජල වාෂ්ප විතරක් නෙවෙයි, ඒ සමගම කුඩා අයිස් සහ හයිඩ්‍රජන් වායුවද ඉවතට විසිවෙනවා. මේවා හඳුන්වන්නේ වෝටර් අයිස් ගේසස් කියලා. මේ ධාරාවන් එන්සෙලාඩස්ගේ පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 100කටත් වඩා ඉහළට ගමන් කරනවා. එතකොට ඒවායේ අඩංගු වන ජලය සහ අයිස් සුළු ප්‍රමාණයක් අභ්‍යවකාශයට විසිරීලා යනවා. හැබැයි බහුතරයක් නැවත ගුරුත්වය යටතේ එන්සෙලාඩස්ගේ පෘෂ්ඨයට ගඩම් වැටෙනවා. එහෙම වැටෙන අයිස් මගින් එන්සෙලාඩස්ගේ පෘෂ්ඨය මත නව අයිස් ස්තරයක් නිර්මාණය වෙනවා. එන්සෙලාඩස් චන්ද්‍රයාව අදෝරක්ත පරාසය නිරීක්ෂණය කරොත් මේ අයිස් තට්ටු පැහැදිලිව දැක ගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම අදෝරක්ත පරාසය තුර ලබාගත් ඡායාරූපයක්. මෙහි රතු පාටින් පේන්නේ ඒ අයිස් ස්තරයන්. කැසිනි යානයෙන් කරපු මේ වායු ධාරාවල නිරීක්ෂණයන් හරහා ගිහින් තවත් වැදගත් දෙයක් අනාවරණය කරගන්න පුළුවන් වුණා. ඒ තමයි එන්සෙලාඩස්ගේ අභ්‍යන්තරයේ ද්‍රව ජලය සාගරයක් පවතින බව. මේ සාගරයේ තියෙන්නේ එන්සෙලාඩස්ගේ ඝන හරයත් අයිස් කබොලත් අතර කලාපයේ. එහි ගැඹුර දල වශයෙන් කිලෝමීටර් 10ක් විතර වෙනවා. ඇත්තටම මේ අභ්‍යන්තර සාගරයේ අඩංගු ද්‍රව ජලය තමයි මේ විදිහට වායු බවට පත් වෙලා අවකාශයට විසිරීලා යන්නේ.